හෙල්ලෝ ගයිස් ඔන්න ඉතින් ඔයාලා අද ඇවිල්ලා තියන්නේ ස්මර්ට් සිටි YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේක HTML එකකින් ගේන මගේ ප්‍රොජෙක්ට් එකේ කියන්නේ Zero to Hero project එකකින් ගේන session මේ lesson 4. කියන්නේ 4 වෙනි lesson එක තමයි මම අද ඔයාලට ගේන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මම මතක් කරනවා අපිව subscribe කරන්න, අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඉතින් ඒව ගිහලා බලන්න. මොකද ඒව බලන්න නැතුව මේක බලලා වැඩක් නැහැ. මොකද මේක step by step යන්නේ. හරි. අපි මුලින්ම notepad එක open කරගමු. notepad++. okay. හොඳයි. හරි. අපේ structure එක ඉතින් මම කලින්ම ගහගෙන තිබ්බා. මෙන්න මේ structure එක ඔයාලා දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ගිහලා මගේ පළවෙනි වීඩියෝ එක බලන්න. හරි. ඔයාලට මම අද කියලා දෙන්න යන්නේ font tag එක. ඉතින් ඔයාලා බලනවා ඇති මේක ගිය lesson එකෙත් කියලා දුන්නා නේද? නෑ. ඒ කියලා දුන්නේ වෙනමම එකක්. මේ අද යන්නේ වෙනම එකක්. එදා ගියේ bold tag එකයි, italic tag එකයි, ඒ වගේම underline tag එකයි. ඉතින් අද මම කියලා දෙන්නේ font tag එක. ඉතින් මෙන්න මේක තමයි ඒ tag එක. ඉතින් මේකට මම කියනවා වගේම close tag එකකුත් එනවා. ඉතින් ඔයාලා දන්නවා close කරන්නේ කොහොමද කියලා. හරි. මේක අපි තව ඉස්සරහට ගමු. okay. හරි. මම මෙතන ඔයාලට ස්මාර්ට් සිටි කියලා ගහලා පෙන්නන්නම්. ස්මාර්ට් සිටි. okay. හරි. ඉතින් මෙහෙම තමයි නිකන් normal structure එක ඉන්නේ මේ font tag එකේ. ඉතින් අපි මේක save කරගෙන බලමු මේක කොයි විදිහටද පෙන්නන්නේ කියලා. අපි මෙතන save as ගිහිල්ලා මෙතන අපි දෙමු font tag HTML කියලා. ඉතින් හරි අපි සුපුරුදු පරිදි save කරගෙන okay sorry මෙතන මේක දා ගන්න ඕනේ all types කියලා. okay. okay හරි. මේක desktop එකේ save කරගමු. okay. හරි අපි files වලට ගිහිල්ලා අපි ඒක open කරගමු. නෑ මේක නෙමෙයි. save වුනේ නැද්ද? හරි අපි ඒක වෙන විදිහකට save කරමු. හරි desktop එකට ගියා font tag 2 කියලා ගහලා HTML එළ දෙමු. නම් බලමු. නෑ මේක අර මම කලින් වීඩියෝ එකක කියන්නේ කලින් වීඩියෝ එකකට ගත්ත එකක්. හරි අපි මේක ඕපන් කරගමු. ඒ වගේම මේකත් ක්ලෝස් කරලා දාමු. හරි. ඔයාලට පේනවා ඇති මෙතන නිකම්ම මේක ලොකු අකුරනේ. ඔයාලට සාමාන්‍යයෙන් අපි වාක්‍යයක් normal ගහවත් මෙන්න මේ විදිහට තමයි එන්නේ. හරි. දැන් මේ font tag එකකින් අපිට මොකද කරන්න පුළුවන්? ඉතින් හරි. අපි පළවෙනි එක මේකට font එකක් add කරමු. කියන්නේ ඔයාලා දන්නවා අපි lap එකේ නම් Word එකේ විවිධ font තියෙනවා. ඒ වගේම phone එකක් ගත්තොත් අපිට විවිධ apps වලින් font අරගෙන මේ text වලට දාගත්ත හැකි. ඉතින් අන්න ඒ වගේ අපි මේකට font එකක් add කරමු. එහෙම font එකක් add කරන්නේ මේකේ ඇතුළට කියන්නේ. අපි දැන් මේක open කරානේ. මෙන්න මේ open tag එක තියෙනවනේ. ඒ open tag එකේ ඇතුළට මෙන්න මෙහෙම ගිහිල්ලා space එකක් තියලා face කියලා type කරනවා. කියන්නේ මුහුණ නෙමෙයි මේකට font face කියලා තමයි අපි කියන්නේ. ඉතින් මේකට face කියලා අපි type කරගෙන මේ වගේ සමාන කිරීමකුයි මෙන්න මේ උඩු කොමා දෙකයි දාගන්න. අනිවාර්යයෙන්ම මේ වගේ එකක්. يعني මේ font එක මේ කියන්නේ tag එකක් ඇතුළට මෙන්න මේ වගේ මෙන්න මේ වගේ ඇට්‍රිබියුට් එකක්. කියන්නේ මේ වගේ ගුණාංගයක් මම ඔයාලට ඒව කියලා දෙන්නම්. මොකද්ද
එලිමන්ට් ඇට්‍රිබියුට් සහ වැලියස් කියන්නේ කියලා. ඉතින් මේ වගේ වෙනම කෑල්ලක් කියන්නේ මේ වගේ ඇට්‍රිබියුට් එකක් දාගන්න ඕන අනිවාර්යයෙන්ම මෙන්න මේ සමාන කිරීමයි මෙන්න මේ උඩු කොමා දෙකයි අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ. ඒක දැම්මේ නැත්තම් ඔයාලගේ වාක්‍යය කියන්නේ ඔයාලගේ ටයිප් කරපු කෝඩ් එක වර්ධිනවා. ඉතින් හරි අපි මේ ෆොන්ට් ෆේස් කියන ඇතුළට ෆොන්ට් එකක් දාමු. ඉතින් ඒක දාගන්න ඔයාලට Google එකකින් හෝ නැත්තම් මේ වගේ නිකන් Word එකකින් අපිට ෆොන්ට් එකක් ගත්ත හැකි. ඕකේ අපි ඉතින් එහෙම ෆොන්ට් එකක් ගන්න මෙන්න මෙතන තියෙන මේකට ගිහිල්ලා මෙන්න මෙතනින් කැමති ෆොන්ට් එකක් ගන්න පුළුවන්. හරි අපි මෙන්න මේක ගමු. ඊට පස්සේ මේක ඇවිල්ලා මෙතනින් කොපි කරගෙන ඔයාලගේ මේකට යන්න. ඕකේ. අපි මෙන්න මෙතනට ගිහිල්ලා මෙන්න මේක මෙහෙම පේස්ට් කරගන්න. ඔයාලට මම තව එකක් පෙන්වන්න මේක කොපි කරගෙන තව එකක් පෙන්වන්න. ඕකේ. පේස්ට්. හරි. ඕකේ. අපි තව ෆොන්ට් එකක් ගමු මෙතනින්. sorry ඕකේ අපි තව ෆොන්ට් එකක් ගමු. ඔයාලට පේන එකක් වෙන්න තමයි. මේක ගමු. ඕකේ හරි මේක කොපි කරගෙන අපි මේකට ගිහිල්ලා මෙන්න මෙතනට පේස්ට් කරගමු මෙන්න මේ ෆේස් කියන එක ඇතුළට. හරි දැන් අපි මේක සේව් කරලා බලමු. අපි ඕපන් කරගත්ත ෆයිල් එකේ මොන විදිහටද මේක පෙන්වන්නේ කියලා. හරි අපි මේක මෙයා කරමු. හරි ඔයාලට පේනවද අර අපි ඇඩ් කරපු ෆොන්ට් මෙන්න මේකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි ෆොන්ට් ෆේස් එකකින් කරන්නේ. අපිට කැමති ෆොන්ට් එකක් මේකේ ඇතුළට දැම්ම හැකි. හරි අපි තව එකක් මේ ෆොන්ට් එක ඇතුළට ඇඩ් කර හැකි. ඒ මොකද්ද? හරි දැන් අපි මේ ෆොන්ට් ෆේස් කියන එක අයින් කරමුකෝ මේකෙන්. අපිට තව මොකද්ද මේක ගන්න පුළුවන්. හරි අන්න ඒක තමයි සයිස් එක. මෙන්න මේ ෆොන්ට් එකෙන් අපිට අකුරු වල සයිස් උත් වෙනස් කර හැකියි. හරි අන්න ඒකට අර වගේම ඕපන් ටැග් එක ඇතුළට ගියා. අපිට මේකට සයිස් කියලා ටයිප් කරලා අර විදිහටම සමාන කිරීමයි උඩු කොමා ඩබල් උඩු කොමා දාලා අපිට මේකට කැමති සයිස් එකක් දුන්න හැකියි. 7 නැත්නම් 6 ඔයාලට ඕන සයිස් එකක් දීලා මේක සේව් කරගෙන මේකට ගිහිල්ලා බලන්න. ඉතින් දැක්කද මේ අපේ මේක අපි සයිස් එක දුන්නනේ. අන්න ඒ දුන්න සයිස් එකේ මේක ලොකු වෙලා තියෙනවා ඒ සයිස් එකට. හරි අපි ආයෙ දෙමු මේකට 2 අන්න දැක්කද මේක චූටි අර H1 ටැග් වගේ තමයි. හරි අපි එක දීලා මේක සේව් කරලා ගිහිල්ලා බලමු. ඉතින් අර තිබ්බටත් වඩා මේක චූටි වෙලා තියෙනවා. ඒ වගේම 100 දීලත් අපි මේක බලමු. ඉතින් ඒකෙදී අර ලොකු සයිස් එකක් තමයි එන්නේ මේකට සාපේක්ෂව. හරි අපි ඒක දාමු 5ට. ඕකේ සේව් දුන්නා. හරි අපි මේක ආයෙ කොපි කරගෙන ආයෙ පේස්ට් කරගමු. හරි මේකට සයිස් එකක් දැම්මනේ. තව එකක් මේකට දැම්ම හැකි. හරි මොකක්ද ඒ? ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට කොමන් සෙන්ස් වලින් හිතාගත්ත හැකි මේකට ඊළඟට එන්නේ කලර් එකක් ඇඩ් කරන්න නේද කියලා. හරි අපි මේකට කලර් එකක් ඇඩ් කරද්දී අර වගේම ඕපන් ටැග් එක ඇතුළට ගියා. මේකට කලර් කියලා දැම්මා. කලර් කියලා දැම්මා. මේක මේ සමාන කිරීම දුන්නා. ඩබල් උඩු කොමා දෙක දැම්මා. ඉතින් ඔයාලා බලනවා ඇති ඇයි මේ කලර් කියන එක මට ස්පෙලිං සරුදුනාද කියලා බලන්න. මේ කලර් කියන එකට COLOR දැම්මේ. ඇයි මෙතනට U එකක් දැම්මේ නැත්තේ? ඉතින් ඇත්තනම කිව්වොත් කෝඩින් වල කියන්නේ HTML වලදී මේ කලර් කියන මේක අපි U නැතුව තමයි ගන්න. කියන්නේ මොන මේකට දැම්මත්
කලර් කියන එකේ U එක අයින් කරනවා. මොකද මේ අපි නිකන් normal භාවිතා කරන ඉංග්‍රීසි නෙමෙයි. කියන්නේ අපි භාවිතා කරන වෙන ඉංග්‍රීසි වර්ගයක්. මේ HTML කෝඩ් හදන්න අරගෙන තියෙන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඇමරිකන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. ඉතින් මෙයාලගේ කලර් කියන එකට U පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසාම තමයි මේ අපි කෝඩින් එකටත් මේ U දාන්න නැතුව අපි ගන්න. හරි. අපි මෙතන පාටක් දෙමු රෙඩ් කියලා. ඕකේ හරි. රෙඩ් කියලා දීලා අපි මෙතනින් සේව් කරගමු. ඉතින් සේව් කරගෙන අපි මේකට ගිහිල්ලා මේක නෙමෙයි. අපි මේක රිෆ්‍රෙෂ් කරමු. හරි. මෙතනට පාට වැටිලා තියෙනවා දැක්කා. හරිනේ. පාට වැටිලා තියෙනවා. අපි බලමු මෙතන U එක දැම්මහම මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මෙතනට ගිහිල්ලා දැක්කද මේකට වැටිලා තිබ්බ පාට ගියා. ඉතින් අපි එතනට U පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් අපිට තව පාටක් දාමු මෙතනට black කියලා. black නේ තිබ්බේ. sorry. අපි දෙමු yellow කියලා. සේව් කරලා අපි ගිහලා බලමු. හරි. මෙන්න මේ විදිහට මෙන්න මේකත් පාට වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වැඩ ගොඩක් ෆොන්ට් ටැග් එකකින් කර හැකියි. ඉතින් ඔයාලා හිතනවා ඉතින් අයියෝ මේක මේ පේලි ගොඩකට දාන්න එපා ඉතින් මේක කරන්න. නෑ. මේක ඔයාලට එකම මේකක් ඇතුළේ දැම්ම හැකියි. හරි. මම මේ දෙක කට් කරන්න මම ඔයාලට වෙන වෙනම ගන්නන්න ඕන නිසා තමයි මේක කරේ. හරි. මෙතන ෆොන්ට් ෆේස් එක තියෙනවනේ. අපිට ඒක ඇතුළටම දැන් මේක ටයිප් කරලා ඉවරන ගමන් ස්පේස් එකක් තියලා අපිට ආයෙ දැන් මේකේ සයිස් එක මේක ඇතුළටම සයිස් එක දැම්මා. හරි. මේකට සයිස් 5 කියලා දෙමු. ඊට පස්සේ ආයෙත් දෙහෙට ගිහිල්ලා ස්පේස් තියලා සයිස් එක ඊට පස්සේ අපේ කලර් එක පස්සේ සම්මාන කිරීම උඩු කොමා දෙක දැම්මා. අපි මෙතනට දෙමු රෙඩ් කියලා. අපි වෙන පාටක් ගමු. blue. හරි. සේව් දෙමු. හරි. මම මේ චූටි කරගන්නම්. ඕකේ. දැන් හරි. මේ හැම දැන් අපි දැන් කතා කරපු ෆේස් එකයි සයිස් එකයි කලර් එකයි හැම එකක්ම එකකට වැටිලා ඉවරයි. හරි. අපි මේක සේව් කරගෙන බලමු මේ පැත්තේ මොන විදිහටද මේක පෙන්වන්නේ කියලා. හරි. ඔයාලට පේනවද අර හැම එකක්ම එකම එකකට වැටිලා තියෙනවා. ඉතින් ඔයාලට කිසි කරදරයක් වෙන්න ඕනේ නැහැ. ඔයාලා කියන්නේ ඔයාලගේ වාක්‍යයක් ගහන් ගිහලා ඔයාලට කැමති නම් මෙතන මේ වගේ ලස්සනට තිබ්බොත් හොඳයි කියලා දැම්මොත් ඒක මැද්දෙන් මේ වගේ ෆොන්ට් ටැග් එකක් ඕපන් කරා. ඉතින් මේ වගේ ඔයාලට කැමති දෙයක් කරගෙන යන්න පුළුවන්. ඉතින් හරි ඔයාලා මේක අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරන්න. ඉතින් තව ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් මොකද්ද මේ එලිමන්ට් ඇට්‍රිබියුට් සහ මේ වැලියුස් කියලා කියන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මූලිකාංග එලිමෙන්ට්ස් මූලිකාංග කියන්නේ මෙන්න මේ ෆොන්ට් එකට. කියන්නේ මුලින්ම පටන් ගන්න ටැග් එකට තමයි මේකේ එලිමෙන්ට් කියලා කියන්නේ. මොකද්ද? මූලිකාංගය. ඉතින් ඔයාලා මේක නෝට් එකක් දාගන්න ඉතාමත් වැදගත් දෙයක්. සාමාන්‍යයෙන් වැඩිපුර ඇහෙන්නේ නැහැ. හැබැයි මේක ඔයාලා දැනගෙන ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා HTML වල ගොඩක් දේවල් දන්නවා කියලා අනිත් අය දන්නවා. ඉතින් හරි. ගොඩක් දෙනෙක් මේක අයියෝ මේක වැඩක් නෑ කියලා අතහරිනවා. හැබැයි මේක ගොඩක් වැදගත්. ඉතින් මේ ෆොන්ට් කියන පළවෙනියම පටන් ගන්න ටැග් එක තමයි මූලිකාංගය. කියන්නේ එලිමන්ට් එක. ආයේ මෙන්න මේ මැද්දෙන් දැම්ම නේද අපි ෆොන්ට් ෆේස්, ෆොන්ට් සයිස්, ෆොන්ට් කලර් කියන්නේ මේ වගේ මැද්දට දැම්මනේ. මේ වලට කියන්නේ ඇට්‍රිබියුට් කියලා. කියන්නේ ගුණාංග. ඒ වගේම ඒක ඇතුළට දානවා නේද අපි මෙන්න මේ වගේ වරහනක් දාලා මේ උඩු කොමා දෙකක් දාලා ඩබල් උඩු කොමා දෙකක් දාලා මේ ඇතුළට දාන්නේ මෙන්න මේවා තමයි වැලියුස්. ඒ කියන්නේ අගය. දෙන්නම්. ඉතින් එතකන් අනිවාර්යෙන්ම ඔයාලා මට දෙන්න.
ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක්